ආයුබෝවන් යාළුවනේ හැමෝම එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකත් එක්ක. සිනමා ලෝලින් හැමෝම මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 අවුරුද්දේ වඩාත්ම බලාපොරොත්තු තියාගෙන හිටපු සිනමා ශාලා හොල්ලන්න ආපු අලුත්ම ෆිල්ම් එකක් තමයි Euphoria 2026 කියන්නේ. ප්‍රකට සිනමාකරුවෙකුගේ එකතුවීම සහ දැවන්ත රංගන ශිල්පීන් පිරිසගේ දායකත්වයෙන් හැදුණු මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරපු දවසේ ඉඳන්ම ලෝකය පුරා ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඉතින් සමහරු කියන මේක මේ දශකයේ බිහුණු විශිෂ්ටම සිනමා නිර්මාණයක් කියලා. තවත් සමහරු කියන මේක නිකම් විසිවල් හයිප් එකක් විතරයි කියලා. ඉතින් ඇත්තට මොකද්ද මේ Euphoria 2026 කියන්නේ? ඉතින් මේකේ තියෙන කතාව මොකද්ද? ඔයාලා මේක බලන්න ඕන ෆිල්ම් එකක්ද? අද අපි මේ වීඩියෝ එකේ නේ හැමදේම කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරගන්න. එහෙනම් අපි යමු Euphoria ලෝකයට. හරි ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු Euphoria චිත්‍රපටයේ මූලික කතා තේමාව මොකක්ද කියලා. Euphoria කියන වචනේ තේරුම තමයි අතිශය දැඩි සතුට හෝ ප්‍රමෝදය කියන එක. හැබැයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නේ සතුට පිටුපස තියෙන අඳුරු සංකීර්ණ සහ බය හිතෙන මිනිස් මනෝභාවය ගැනයි. ඉතින් කතාව ගෙතෙන්නේ නූතන සමාජයේ ජීවත් වෙන තමන්ගේ ජීවිතවල විවිධ ප්‍රශ්න මානසික පීඩන සහ තනිකම් නිසා පීඩා විඳින ප්‍රධාන චරිත කිහිපයක් වටාය. ඔවුන් තමන්ගේ ජීවිතවල තියෙන හිස්තැන් පුරවා ගන්න නැත්නම් පීඩනයෙන් මිදෙන යම්කිසි තාවකාලික සතුටක්. එහෙම නැත්නම් Euphoria එකක් සොයාගෙන යනවා. මේ ගමනේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් ගණනාවක් තීරණය වෙනවා. ඒ තීරණ නිසා ඔවුන්ගේ ජීවිත උඩුයටකුරු වෙන ආකාරය තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. ඉතින් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඉතාමත් දක්ෂ විදියට නූතන තාක්ෂණයේ සමාජ මාධ්‍ය සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධතා බිඳවැටීම මේ කතාවෙන් පෙන්වලා දෙනවා. අපිට පිටින් දක්නට ලැබෙන ලස්සන සෝබන ලෝකයේ පිටිපස තියෙන සැබෑ රූක්ෂ ඇත්ත මේකෙන් අපිට හරිම නිර්භීත විදිහට කතා කරනවා. ඉතින් ඒ නිසාම මේක සාමාන්‍ය කොමර්ෂියල් ෆිල්ම් එකකට වඩා ගැඹුරු සිනමා අත්දැකීමක් කියලා මුලින්ම කියන්න ඕනේ. ඉතින් මේ Euphoria 2026 එකේ ඉන්න ප්‍රධාන නළු නිළියන් හැමෝම තමන්ගේ උපරිමය මේ වෙනුවෙන් දීලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පියාගේ සහ ශිල්පිනියගේ රංගනය ගැන කතා නොකරම බෑ. තමන්ගේ හිතේ තියෙන පීඩනය බය සහ අසරණකම් වචන වලින් විතරක් නෙවෙයි තමන්ගේ ඇස් වලින් සහ ශරීර ලක්ෂණ වලින් පවා ප්‍රකාශ කරන්න ඔහු සහ ඇය සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේම යාළුවනේ Euphoria 2026 කියන්නේ මෙම චිත්‍රපටයේ තියෙන ලොකුම ශක්තිය තමයි මෙහි තියෙන තාක්ෂණික පැත්ත. අපි මුලින්ම කතා කරමු මේ කැමරා ගැන. ඇත්තටම මේක ඇස් වලින් මනරම් මංගල්‍යයක් වගේ. චිත්‍රපටයේ පාවිච්චි කරලා තියෙන වර්ණ සහ සංයෝජන ආලෝකන කැමරා ඒන්ජල් සිනමා චිත්‍රපටයේ තේමාව උපරිම සාධාරණයක් කරලා තිබෙනවා. ඉතින් මේ වගේම අධ්‍යක්ෂණය ගැන කතා කරොත් අධ්‍යක්ෂකවරයා තමන්ගේ සිනමා රූප රාමු පෙළගස්වා ඇති ආකාරය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මෙම චිත්‍රපටයෙන් අපිට ප්‍රධාන සමාජ පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි නූතන සමාජයේ මිනිස්සු මුහුණ දෙන සැබෑ මානසික ගැටලු සහ ඒවට විසඳුම් සොයන වැරදි මාර්ග ගැන මේන් දෙන පණිවිඩය ඉතාමත් කාලීනයි. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් Euphoria 2026 කියන්නේ නිකන් විනෝදාස්වාදය සඳහා පවණක් හද ෆිල්ම් එකක් නෙමෙයි. මේක අපේ සමාජයේ අපේ මනස සහ අපේ ජීවිත දිහා නැවත හැරිලා බලන්න සලස්ව ප්‍රබල සිනමා නිර්මාණයක්. ඔය සිනමා තාක්ෂණික පැත්ත සහ ගැඹුරු කතා තේමාව සහ පිසිකොලොජි ඩ්‍රාමා ගන්නේ චිත්‍රපටය බලන්න කැමති කෙනෙක් අනිවාර්ය Euphoria 2 කියන්නේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඉතින් ඔයාලා මේ වෙනකොට Euphoria චිත්‍රපටය බැලුවද? බලපුවා ඉන්නවා නම් ඔයාලා මේ ෆිල්ම් එක ගැන මොකද හිතුනේ? චිත්‍රපටයේ අවසානය ගැන ඔයාලා අදහස මොකද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි සුපිරි සිනමා විචාරයකින් ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් ඉන්න. සුබ දවසක්.